ඉන්න වඩි ජමා කරාට කමන්නේ. කමක් නෑ සන්තෝසයි. ඔයාගෙන් ප්‍රශ්න ටිකක් අහන්න ආවේ. හොඳයි. මොනවද ඔයාලට දැනගන්න ඕනේ? මට දැනගන්න ඕනේ ඔයා ජපානෙට ආවේ කොයි අවුරුද්දේද? 1999. ඒ කියන්නේ මීට අවුරුදු 25කට 26කට එක 1999. 99. හරි. එතකොට ජපානෙට එන්න ඉස්සෙල්ලා ඔයා ජපන් භාෂාව ඉගෙන ගත්තද? මම යුනිවර්සිටියේ එක සබ්ජෙක්ට් එකක් විදිහට ඩිග්‍රියට කරලා තියෙනවා. ඉගෙනගෙන තියෙනවා. ඒක ග්‍රැජුවේට් වුණායින් පස්සේ තමයි මේ වැඩිපුර අධ්‍යාපනයට ජපානයට එන්නේ. එතකොට ඔයා ජපානයේ යුනිවර්සිටි ගිහින් තියෙනවද? ජපානයේ යුනිවර්සිටි දෙකක ඒක ලොකු කතාවක් මේ බොහොම සරලව ඉවර කරගන්න බැරි තරම් කාලයක් ඉගෙනගෙන තියෙනවා. ඇත්තම කියනවා නම් රජයේ විශ්වවිද්‍යාල දෙකක මාස්ටර් එකයි PhD එකයි ඔක්කොම එකතු වුණාම මම හිතන්නේ අවුරුදු 10කටත් වඩා වැඩි කාලයක් මාස්ටර් එකයි PhD එකයි ඉගෙනගෙන තියෙනවා රජයේ විශ්වවිද්‍යාල දෙකක. රජයේ ලොකු කාලයක්. ඔව්. රජයේ විශ්වවිද්‍යාලයකයි ප්‍රයිවට් විශ්වවිද්‍යාලයකයි වෙනස මොකක්ද? රජයේ විශ්වවිද්‍යාලයකට පුළුවන් තරම් එහෙම ලේසියෙන් ඇතුල් වෙන්න බැරි කමක් තියෙනවා. එකක් ඒකට විභාගෙත් අමාරුයි. එකක් අනිත් එක සුදුසුකම් ගොඩක් තියෙනවා. මම විශේෂයෙන් මේ සාමාන්‍ය ගකුසෙයි කෙනෙක් විදිහට ඒ කියන්නේ අවුරුදු ගකුසෙයි කෙනෙක් කියන්නේ අවුරුදු 3ක් හෝ 4ක් එක දිගට ඉගෙන ගන්න කෙනෙක් විදිහට ඒක ඇතුල් වෙලා නෙමෙයි. මම ග්‍රැජුවේට් ස්ටුඩන්ට් කෙනෙක් විදිහටයි ඇතුල් වෙලා තියෙන්නේ. එතකොට ඒ ඇතුල් වෙන විදිහ වෙනස්. ඒකේ තියෙනවා රිසර්ච් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මුලින්ම ඇතුල් වුණේ. ඊට පස්සේ මාස්ටර් එකට කෙලින්ම ඇතුල් වුණා. එතකොට පොඩි ඒක ටිකක් මේ ලොකු කතාවක්. ඒ විදිහට එහෙම ඇතුල් වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න අමාරුයි එකක්. එක්ක ග්‍රැජුවේට් කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් සෑහෙන හොඳ ලකුණු ප්‍රමාණයක් අරගෙන තියෙන්න ඕන. ඊළඟ එක තමයි ජපන් දැනීම. ජපන් දැනීම සාමාන්‍යයෙන් නී ඉචි වගේ නැතුව රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න අමාරුයි. රජයේ විශ්වවිද්‍යාලයකයි ප්‍රයිවට් විශ්වවිද්‍යාලයකයි තියෙන පහසුකම් නැත්තම් මොනවද තියෙන බෙනිෆිට්? තමන් කරන සබ්ජෙක්ට් එක අනුව ඉගෙන ගන්න ෆීල්ඩ් එක අනුව ඒක වෙනස් වෙනවා. රජයේ විශ්වවිද්‍යාලයක සරලවම කියනවා නම් ස්කූල් ෆීස් ගාන ලාභයි. අඩු. අනිත් එක තමයි ස්කෝලර්ෂිප්ස් ගොඩාක් තියෙනවා. ස්කෝලර්ෂිප් ගෙවන්න ඕන නැහැ. විවිධ ස්කෝලර්ෂිප් තියෙනවා. විශේෂයෙන් ග්‍රැජුවේට් ස්ටුඩන්ට්ලට ගොඩාක් පහසුකම් තියෙනවා. රිසර්ච් ග්‍රාන්ට් හම්බ වෙනවා. කොළ 100, 200, 150 විවිධ විදියට. ඊළඟ මාසිකව කොළ 10, 8, 7, 15 ඒ විදිහට හැම මාසිකව හම්බ වෙන ස්කෝලර්ෂිප්ස් තියෙනවා. ඊළඟට රජයේ විශ්වවිද්‍යාලවල තියෙනවා ඒක තව ලොකු chance එකක් තියෙනවා ගකුහි මෙන්ජෝ කරනවා. ඒ කියන්නේ ස්කූල් ෆීස් ගෙවන්න ඕනේ නැහැ. හොඳට ඉගෙන ගන්න රිසල්ට්ස් තියන අය ඉන්නවා නම් එහෙම තියෙනවා. මොකද ඒ කාලේ ගොඩාකක ස්කූල් ෆීස් ගෙවලම නැහැ. ඊටම මෙන්ජෝ වෙලා තියෙනවා. ඒක අර ඒක දිගට කරගෙන යනකොට ඒ වගේ chances තියෙනවා. නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාලේ එහෙම බෑ. එකපාර කොළ 100 ගණන් 70 ගණන් 80 ගණන් විවිධ විදිහට ගෙවන්න ඕන. ඒ වගේ ස්කෝලර්ෂිප් නැති නෑ තියෙනවා. නමුත් ගොඩක් ටිකක් අඩුයි. රජයේ විශ්වවිද්‍යාල වලට සාපේක්ෂව පොඩ්ඩක් අඩුයි. මෙන්ජෝ කියන එකේ තේරුම මොකද්ද? ඒ කියන්නේ ගෙවන්නේ නැතුව නිදහස් කරනවා. ඒ කියන්නේ රජයේ විශ්වවිද්‍යාල වල විතරයි තියෙන්නේ. පෞද්ගලික විශ්වවිද්‍යාල වලත් ඒක ඇති නමුත් අඩුයි. අඩු. එතකොට ඔයා ඉගෙනගත්ත විශ්වවිද්‍යාල නම් මොනවද? ටෝකියෝ ගකුගෙයි දයිගකු. ටෝකියෝ ගකුගේ විශ්වවිද්‍යාලය කියලා රජයේ ටෝකියෝ තෝවල තියෙන ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් රජයේ. ඊළඟට තවම ටෝකියෝ තව එකක් ඉගෙන මාස්ටර් එකක් කරේ. ඊට පස්සේ ටෝකියෝ මෙට්‍රොපොලිටන් යුනිවර්සිටි සුතෝදායිගකු ටෝකියෝ දයිගකු ඉන් කියලා ඒක තොරිචු දයිගකු කියලා මුලින් තිබුණා. ඊට පස්සේ නම නගත්තා. ඒකේ තමයි PhD එක කරේ. ඒක දෙකම රජයේ ප්‍රධාන විශ්වවිද්‍යාල දෙකක්. එතකොට ඔයා දැන් ඉගෙනගත්ත දේවල් වලින් කරන දේවල් මොනවද? දැනට මම ඉගෙනගත්ත දේවල් වලින් කරන වැඩ ගොඩාක් තියෙනවා. එකක් තමයි විශේෂයෙන්ම
රජයේ ආයතන කීපයකම පරිවර්තනය වැඩ කරනවා. ඉතින් ඒවට ගොඩක් ඒ භාෂා දැනීම ගොඩක් පිටුවහල් වෙනවා. නීතිමය සම්බන්ධ ආයතනවල වැඩ කරනවා. ඉතින් ඒවත් එක්ක ලොකු විශාල උදව් උපකාර වෙලා තියෙනවා. ඊට අමතරව තව මම යුනිවර්සිටි යන කාලේ ඉඳලම මම ඔය ඒ දවස්වල ඉමිග්‍රේෂන් එකට අවශ්‍ය සබ්මිට් කරන ඩොකියුමන්ට්ස් හැදුවා. ඒක දැනට දැන් කම්පැනියක් විදියට රෙජිස්ටර් කරලා ඒවත් කරගෙන යනවා. ඊළඟ ට්‍රාන්ස්ලේෂන්. ඔව්. සුයකු හොමියකු කියන්නේ ට්‍රාන්ස්ලේට් කරන ඒවායි ඒ වගේ වැඩ කරගෙන යනවා. ඉතින් ඒ ඔක්කොටම උදව් උපකාර වුණ ඉගෙනගත්ත දේවල් තමයි. දැනට ඔයා කරලා තියෙන විස සම්බන්ධයෙන් මොනවද කරලා තියෙන්නේ? වීසා සම්බන්ධයෙන් ගොඩක් දේවල් කරනවා. ප්‍රධාන වශයෙන්ම ඩිපෙන්ඩන්ට් වීසා. ඊට අමතරව ජපානයේ පුරවැසිභාවය ගන්න එකට ඊළඟ තව සාමාන්‍යයෙන් ඊට අමතරව ටූරිස්ට් වීසා වගේ දේවල් PR එකට වගේ දේවල් ඉතින් නිතරම කරනවා. මේ දවස්වල ගොඩාක්ම සිටිසන් ගන්න අයට තමයි ලංකාවේ පොඩි විශාල වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඒ අයගේ ඩොකියුමන්ට්ස් තමයි දැන් මේ දවස්වල හදා දෙන්නේ. ටිකක් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා ඒ පිළිබඳව. ඒ ගැන පොඩ්ඩක් පස්සේ කතා කරමු. ඉතින් ඔයා කැම්පස් යන කාලේ මොන part time ජොබ්ද කරේ? කැම්පස් යන කාලේ විවිධ part time කරා. එකක් මම ඔය නිහොංගෝ ගක්කෝලට ආපු ළමයින්ගේ ඩොකියුමන්ට්ස් ට්‍රාන්ස්ලේට් කරා. ඒගොල්ලන්ගේ ඩොකියුමන්ට්ස් චෙක් කරා. ඒ වගේම ඊට අමතරව ඉමිග්‍රේෂන් එකේ සම්බන්ධව සමහර දේවල් මට කියන්න අමාරුයි. ඒවත් පරිවර්තනය කරන වැඩ කරා. ඒවා හොනියක්කුත් සුයියක්කුත් කරන දේවල් තමයි හුඟක් කරගෙන ආවේ. ඊට අමතරව මම වැඩ කරලා තියෙනවා මේ තව ජපනීස් අයට උගන්වන්න වෙනම ආයතනයක් තියෙනවා. ඒක හැබැයි ඒකේ part time කියන්නේ මොකක්ද? JICA එක. නමුත් මම JICA එකට කෙලින්ම ඩිරෙක්ටර් ඇතුළු වෙච්ච කෙනෙක් නෙවෙයි. නමුත් ඒකේ වෙනම කම්පැනියක් කරහා ගිහිල්ලා ඇතුල් වෙලා ඒකේ සෑහෙන අවුරුදු 3-4ක් දිගට වැඩ කරලා තියෙනවා. ඒක නම් හැබැයි ජපන් භාෂාවට වැඩි එතන උගන්වලා නම් තියෙන්නේ සිංහල භාෂාව ඒගොල්ලන්ට. ජපන් අයට සිංහල ඉගෙනනවා. ලංකාවට යන ජපන් අයට සිංහල උගන්වන එක තමයි. ඒක සෙයිනින් කයිගයි කියෝරෙකුටයි කියලා කොමගානි කුම්ඩෙන්ජෝ එකක් තියෙනවා. ඒක විශාල ලොකු වැඩක් ඉතින් ඒක. ඒක හෙඩ් ටීචර් කෙනෙකුත් ඉන්නවා ලංකාවේ නේ? අපේ ලංකාවේ මගේ සෙන්පයි කෙනෙකුත් ඉන්නවා අපි පොඩක් කාලයක්. වෙන කරලා තියෙනවද? ඊට අමතරව PhD එක කරන කාලය විශ්වවිද්‍යාලවල part time lecture කෙනෙක් විදිහට උගන්වලා තියෙනවා. මම ඉතින් උගන්වන දේවල් සම්බන්ධව පරිවර්තනය කරන දේවල් හොමියකුත් සුයියකුත් කරන දේවල් තමයි හුඟක් වැඩ කරලා තියෙන්නේ. PhD කරන කාලේ මොන වගේ විශ්වවිද්‍යාලවල වැඩ කරලා තියෙනවද? එකක් තියෙනවා ටෝකියෝ වල තියෙනවා වකොදායිගක් කියලා. ඒකේ වකොදායිගක් එකේ lecture part time lecture කෙනෙක් විදිහට වැඩ කරලා තියෙනවා ප්‍රධාන වශයෙන්. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු ජපනීස් passport එක ගැන. ඔයා වැඩිපුරම ඒකනේ දැන් කරන්නේ නේද මේ දවස්වල? විශාල ඉල්ලුමක් තියෙනවා ඒකට. ඒ නිසා වැඩි පිරිසකට ඒක තමයි මේ දවස්වල ගොඩාක් කරන්නේ. හරි. ඒක ගැන ඊළඟ වීඩියෝ එකෙන් කතා